Hello my fellow geeks. ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා TSML තවත් වීඩියෝ එකකට. අපි කලින් දවසේ කතා කරා ශකමටෝ ඩේස් සම්බන්ධව ඔයාලට තියෙන ප්‍රශ්න කීපයක් ගැන. අද අපි කතා කරන්න යන්නේ සෝලෝ ලෙවලින් ඇනිමේ එක ගැන. ඉතින් සෝලෝ ලෙවලින් ඇනිමේ එකේදී ඔයාලට හන්ටර්ස්ලා ගොඩක් දැක ගන්න හම්බුණා. ඉතින් මේ සීසන් දෙක අවසානයත් එක්ක ගොඩක් කටට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හන්ටර්ස්ලා රෑන්ක් කරොත් එයාලා කොයි වගේ ලෙවල් එකකද ඉන්නේ. කවුද මෙයාට වැඩිය ස්ට්‍රෝං මෙයාට වැඩිය අරය ස්ට්‍රෝංග්ද ඔය වගේ ප්‍රශ්න ගොඩක් වලට තියෙනවා. ඒක නිසා මම තීරණය කරා මේ මංවා එකේ ඇනිමේ එකේ ලයිට් නවල් එකේ මේ හැම එකෙම ඉන්න හන්ටර්ස්ලාව අරගෙන ඒකෙන් ඉන්න top 10 strongest hunters ලා 10 දෙනාව ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න. ඉතින් අපි ඉක්මනටම යන් ඒ රෑන්කින් එකට. හොඳයි. අපි රෑන්ක් 10න් පටන් ගමු. 10 වෙනි ස්ථානයේ ඉන්නේ ගොටෝරියුජි. ගොටෝරියුජි අපි දකින්න හම්බුණා සීසන් 2 එකේදී ජේජු අයිලන්ඩ් රේඩ් එකට එයා සහභාගී වුණා. එයා තමයි ජපාන් වල ඉන්න ස්ට්‍රෝංගස්ට් හන්ටර් S rank hunter කෙනෙක්. ඉතින් මෙයාගේ පවර්ස් තමයි මෙයාට තියෙනවා enhanced physical strength එකක්, ඒ වගේම ultimate speed එකක්. ඒ වගේම මෙයාට පුළුවන් එක එක weapons පාවිච්චි කරලා ඇටැක් කරන්න, විශේෂයෙන්ම ස්වෝඩ් එක. නමුත් මෙයා අපි දැක්කා බේරුව අතින් ඉතාමත් ලේසි ලෙස ඝාතනය වෙනවා. හරි. 9 වෙනි ස්ථානයට යන්. 9 වෙනි ස්ථානයේ මම තියන්නේ ලෙනා නියමන්. ලෙනා නියමන් කියන්නේ ජර්මන් වල ඉන්න rank 1 S rank hunter. මෙයාව හඳුන්වනවා යුරෝපයේ ඉන්න strongest hunter විදිහටත්. මෙයාට තියෙන හැකියාව තමා මෙයාටත් තියෙන ෆිසිකල් ස්ට්‍රෙන්ග්ත් එක. ඒ වගේම මෙයාට පුළුවන් මෙයාගේ අත් දෙකෙන් ගාලන්ඩ් දෙකක් හදාගන්න හොඳ ෆෝස් ෆීල්ඩ් එකක් තියෙන. ඒ වගේම මේ ගාලන්ඩ් යූස් කරලා එයාට ෆෝස් එක ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. පවර්ෆුල් ප්‍රොජෙක්ෂන් එකක් කරන්න පුළුවන් ඈත ඉඳන්. හරි. ඊළඟට රෑන්ක් නම්බර් 8. රෑන්ක් නම්බර් 8 විදිහට හඳුන්වන්න පුළුවන් ජොනාස්. ජොනාස් හඳුන්වන්නේ වර්තමාන හීරෝ රෑන්කින් වලට අනුව ලෝකේ ඉන්න 6 වෙනි ශක්තිමත්ම හීරෝ විදිහට. නමුත් ජොනාස් අපිට අවාසනාවකට දැක ගන්න හම්බෙන්නේ ඇනිමේ එක තුල හෝ මන්වා එක තුල. නමුත් අපිට පොඩි ෆොටෝ එකක් සහ මෙන්ෂන් කිරීමක් විතරයි දැනගන්න හම්බෙන්නේ. ඉතින් මෙයාව හඳුන්වන්නේ නැෂනල් ලෙවල් හන්ටර්ස්ලාට පස්සේ ලෝකේ ශක්තිමත්ම හන්ටර්. ඉතින් S rank හන්ටර්ස්ලාගෙන් ලෝකේ ශක්තිමත්ම හන්ටර් තමයි ජොනාස්. මෙයාටත් තියෙන්නේ enhanced physical strength එකක්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයා rulers vessel එකක් වීම. ඉතින් මේක හේතු වෙනවා මෙයා ගොඩක් ශක්තිමත් වෙන්න. ඉතින් අපි යන් ඊළඟට 7 වෙනි ස්ථානයේ. ඊළඟට 7 වෙනි ස්ථානයේ ගෝගන් හී. ගෝගන් හී කියන්නේ කොරියන් ෆස්ට් S rank hunter. මෙයා තමයි කොරියන් hunters association එකේ chief. ඒ වගේම මෙයා rulers vessel එකක්. මෙයාට තියෙන enhanced physical strength එකක්. අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මෙයා කොච්චර වයසට ගියත් මොනාක් කෙනෙක් එක්ක වුණත් ෆයිට් කරන්න පුළුවන් ලෙවල් එකේ ඉන්නවා. ඉතින් මෙයා වත්මන් රෑන්කින් වලට අදාළ වෙන්නේ නැහැ. මොකද මෙයා විශ්‍රාම අරගෙන ඉන්නේ යාගේ හන්ටින් වලින්. නමුත් මෙයා තවමත් ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙක්. හරි. ඊළඟට 6 වෙනි ස්ථානයේ සිද්ධාර්ථ් බච්චන්. සිද්ධාර්ථ් බච්චන් කියන්නේ national level hunter කෙනෙක්. මෙයා national level hunters ලාගේ 4 වෙනි ස්ථානයේ ඉන්නවා. මෙයා ඉන්දියන් character එකක්. මෙයා rulers vessel එකක්. මෙයාටත් enhanced physical strength එකක් තියෙනවා. නමුත් මෙයාව අපිට ගොඩක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙයා ගොඩක් ජීනියස් කෙනෙක් කියලා කියනවා. ඒ වගේ මෙයාගේ ලීඩර්ෂිප් එක ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙනවා කියලා කියනවා. නමුත් අපිට මෙයාව ඇක්ෂන් වලින් දැක ගන්න හම්බෙන කෙනෙක් නෙමෙයි. 5 වෙනි ස්ථානයේ ක්‍රිස්ටොපර් රීඩ්. ක්‍රිස්ටොපර් රීඩ් කියන්නේ ඇමරිකාවේ ස්ට්‍රෝංගස්ට් හන්ටර්. ඉතින් මෙයාව අපිට දැක ගන්න හම්බෙනවා ඇනිමේ එක තුල. නමුත් මෙයා ඉක්මනින්ම මෙයා මොනාක්ලා 3 දෙනෙක් එක්ක සටනකදී මිය යනවා. මෙයා rulers vessel එකක් දරන කෙනෙක්. මෙයාට enhanced physical strength එකක් තියෙනවා. ඒ වගේම flame related power එකක් තියෙනවා. මෙයාගෙත් ගොඩක් ඇක්ෂන් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මෙයා මිය යන නිසා. මෙයා ඇමරිකාවේ strongest hunter. ඒ වගේම ලෝකෙින්ම 3 වෙනි ස්ථානයේ ඉන්න hunter. ඉතින් අපි 4 වෙනි ස්ථානයේ බලමු. ඒ තමයි ලියු ෂිගං.
ලියුෂිගන් කියන්නේ චීනයේ ඉන්න ස්ට්‍රෝංගස්ට් මහන්ට මෙයා නැෂනල් ලෙවල් හන්ටර් කෙනෙක්. ඒ වගේම මෙයා ත්‍රූලස් වෙසල් එකක්. මෙයාට හොඳ සෝඩ්ස්මන්ෂිප් එකක් තියෙනවා. මෙයා ගොඩක් ශක්තිමත්. මෙයාට ලොංග් රේන්ජ් ඇටැක් කරන්න පුළුවන්. මෙයාව අපිට දැක ගන්න හම්බ වෙනවා සීසන් 2 එකේ ෆයිනල් එපිසෝඩ් එකේ. ඔයාලට දැක ගන්න පුළුවන් මෙයා කොච්චර ස්ට්‍රෝංග්ද කියන එක. මෙයා එක බ්ලෝ එකකින් ඇන්ට් ආමි එකක්ම ඉවර කරලා දානවා. ඊළඟට තුන්වෙනි ස්ථානයේ මෙයා තමයි වර්ල්ඩ් ස්ට්‍රෝංගස්ට් හන්ටර් විදියට දැන් හඳුන්වන්නේ තෝමස් ආන්ඩ්‍රේ. වර්ල්ඩ් ස්ට්‍රෝංගස්ට් හන්ටර් කියනකොට මෙයා දැනට ජින්වුටත් වැඩිය පවර්ෆුල්. මෙයා ත්‍රූලස් වෙසල් එකක්. මෙයාට එන්හාන්ස් ෆිසිකල් ස්ට්‍රෙන්ග්ත් එකක් තියෙනවා. ඒ වගේම මෙයා ඕන ඇටැක් එකක් ටැන්ක් කරන්න පුළුවන් විදිහේ කෙනෙක්. ඉතින් මෙයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඒක නිසා මෙයාට පුළුවන් මොනවා කෙනෙක් එක්ක වුණත් hand to hand fight කරන්න. ඒ වගේම මෙයාට පුළුවන් එයාගේ බොඩි එක වටේ ආම එකක් හදාගන්න. මේ අපි කතා කරපු ගොඩක් නැෂනල් ලෙවල් හන්ටර්ස්ලාට ඒක හදාගන්න පුළුවන්. මෙයාලා මොකද රූලර්ස් වෙසල් එකක් නිසා. ඉතින් තෝමස් ආන්ඩ්‍රේට පුළුවන් මේ වගේ ඇඟ වටේට ලොකු ආම එකක් හදාගන්න. මේ ආම එකත් එක තමයි එයාගේ ෆයිනල් ෆෝම් එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ ඇක්ෂන් පැක් එකක් ගොඩක් ඉස්සරහදී. ඊළඟට දෙවනි ස්ථානයේ සං ඉල් හ්වාන්. සං ඉල් හ්වාන් කියන්නේ සන් ජින්වුගේ තාත්තා. මෙයා කොරියන් S rank හන්ටර් කෙනෙක්. මෙයා S rank රේඩ් එකකදී අතුරුදහන් වෙනවා. නමුත් කරන්ට් ඇනිමේ එක ඇතුළේදී අපිට මෙයාව දකින්න හම්බ වෙනවා. ඉදිරියේදී මෙයාගේ ඇක්ෂන් පැක්ස් ටිකක් අපිට දක ගන්න පුළුවන් වෙනවා. මෙයා තමයි දැනට ඇනිමේ එක තුළ ඉන්න ස්ට්‍රෝංගස්ට්ම හන්ටර් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙයා ඔෆිෂියලි දැන් හන්ටර් කෙනෙක් නෙමෙයි. නමුත් එයා වර්ක් කරේ හන්ටර් කෙනෙක් විදියට. මෙයා ත්‍රූලස් වෙසල් එකක්. ඉතින් ඒ හින්දා මෙයා ගොඩාක් පවර්ෆුල්. මෙයාලා මොනාක්ලා දෙන්නෙක් එක්ක සටන් කරනවා. මේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි ස්ථානයේ අපි හැමෝම දන්න පරිදි සං ජින්වු. සං ජින්වු කියන්නේ ෂැඩෝ මොනාක්ගේ පව එක අරගෙන ඉන්න එක්කනා. ඉතින් මෙයා ගොඩක් පවර්ෆුල්. ඒ වගේම ශක්තිමත්. මෙයා තමා එන්ටය සෝලෝ ලෙවල් යුනිවර්ස් එක ඇතුලේ ශක්තිමත්ම චරිතය බවට පත් වෙන්නේ අන්තිමේදී. ඉතින් ඒ ගැන ඔයාලට ඇනිමේ එක ඇතුලේ බලා ගන්න පුළුවන්. මෙයාගේ ජර්නි එක තමයි අපිට ඇනිමේ එක දැන බලා ගන්න පුළුවන්. නමුත් වර්තමාන කාලය ඇතුලේ සන් ජින්වු නෙවෙයි ස්ට්‍රෝංගස්ට්ම කැරක්ටර් එක. සාමාන්‍ය නැෂනල් ලෙවල් හන්ටර් කෙනෙක්ට සමාන ප්‍රමාණයක මෙයා ශක්තිමත් වෙනවා. නමුත් ලියු චිගංග්, තෝමස් ආන්ඩ්‍රේ එහෙම මෙයාට වැඩිය ගොඩක් ශක්තිමත් තාම. නමුත් අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් මෙයා යාලව සර්පාස් කරන්නේ කොහොමද ඒ වගේ දේවල් ගැන. හරි, ඔන්න ඔහමයි සෝලෝ ලෙවලින් වල ස්ට්‍රෝංගස්ට්ම හන්ටර්ස්ලා 10 දෙනා. නමුත් මෙතනදී මම දෙන්නෙක් මේ ලිස්ට් එකෙන් කපා හැරියා. මෙයාලා ස්ට්‍රෝංගස්ට්ම 10 දෙනා අතරට එනවා. නමුත් මෙයාලා හීලර්ස්ලා. මෙයාලා ගොඩක් කම්බැට් කරන්නේ. මෙයාලා හීල් කරන එක තමා කරන්නේ. ඒකෙන් නැෂනල් ලෙවල් හීල කෙනෙක් ඉන්නවා. ඒ තමා ඇන්තනි මාටිනස්. මෙයා නැෂනල් ලෙවල් හන්ටර්ස්ලාගෙන් පස්වෙනි ස්ථානයේ ඉන්නේ. නමුත් මම මෙයාව අයින් කරා. මෙයා හීල කෙනෙක් නිසා. නමුත් මෙයාට හොඳ කම්බැට් ස්කිල් එකක් තියෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් මෙයා වැඩිපුර ફોකස් කරන්නේ හීලින් වලට. එතකොට ඊළඟට මම අයින් කරපු එකනා තමයි බියංගෝ. බියංගෝ ආලත් දැනගන්න පුළුවන් වුණා සීසන් 2 එකේදී. නැෂනල් ලෙවල් එකේ කියන්න පුළුවන් හීල කෙනෙක්. මරණයට ආසන්න කෙනෙක්ව වුණත් හීල් කරන්න මෙයාට හැකියාවක් තියෙනවා. මෙයාවත් මේ ලිස්ට් එකෙන් අයින් කරා හීල කෙනෙක් නිසා. මොකද බියංගෝ ගත්තොත් ගොඩක් ෆයිට් කරන්නෙම නැති කෙනෙක්. මෙයා හීලින් විතරයි කරන්නේ. ඉතින් මෙයාත් ස්ට්‍රෝංගස්ට් හන්ටර් කෙනෙක්. නමුත් මම මේ ලිස්ට් එකෙන් අයින් කරා. ඔන්න ඔහමයි. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැති. මම හැම වෙලේම මොනාක්ස්ලා කියනවා, රූලර්ස් වෙසල් කියනවා. කවුද මේ රූලර්ස් වෙසල් එකක් කියන්නේ? රූලර්ස්ලා කියන්නේ කවුද? මොනාක්ස්ලා කියන්නේ කවුද? මොකද්ද මේ ස්පිරිචුවල් බොඩි එකක් ගැන මම කිව්වේ? ඉතින් මේවා ගැන අපි තව වීඩියෝ එකකින් කතා කරමු. ඒ වගේම ඔයාලට මේ 10 දෙනාට අමතරව ඉන්න හන්ටර්ස්ලා ටිකක් රෑන්ක් කරගන්න ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් මම අර කිව්ව දේවල් රූලර්ස් වෙසල් දේවල් ගැන දැනගන්න ඕන නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. නැවත දවසක හමු වෙමු.